සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයා ත්‍රිකුණාමලය පැත්තේ ගිහිල්ලා නවතින්න අඩුම මිලට තැනක් හොයනවා නම් බලන්න ඕන වීඩියෝ එකක්. අපි අද අරන් එන වීඩියෝ එක තමයි මැතිවරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යන ත්‍රිකුණාමලයේ සංචාරක බංගලාව ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේ සර්කිට් බංගලෝ එක තියෙන්නේ ත්‍රිකුණාමල නගරයේ තියෙන පෙඩ්රික් කොටුව ඇතුළෙමයි. ඒක නිසා ඔයාලට ටවුන් එකේ ඉඳලා පහසුවෙන්ම මෙතනට එන්න පුළුවන්. මේ සම්පූර්ණ බංගලාව AC සහිත කාමර 3කින් සමන්විත වන අතර 15 දෙනෙකුට පහසුවෙන්ම නවාතැන් ගන්න පුළුවන්. ඔයාට මේ මුළු බංගලාවම බුක් කරනවා නම් සම්පූර්ණ මුදල 15000ක් වෙනවා. එක් කාමරයක් පමණක් බුක් කරනවා නම් මිල ගණන් අඩු වෙනවා. ඉතින් මෙතන ඉඳලා කෝණේශ්වරම් කෝවිලට මීටර් 500ක දුරකුත් නිලාවැලි බීච් එකට යනවා නම් කිලෝමීටර 18ක විතර දුරක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන බුක් කරගන්න සහ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය දුරකථන අංක අපේ වීඩියෝ එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.